හයි ෆ්‍රන්ස් ඔන්න ඉතින් අපි අද බලන්න යන්නේ සෝලෝ ලෙවලින් ඩ්‍රැග්නරොක් එකේ පළවෙනි සීසන් එකේ දෙවෙනි එපිසෝඩ් එක. එහෙමත් නැත්නම් සෝලෝ ලෙවලින් ඩ්‍රැග්නරොක් මංගා එකේ දෙවෙනි චැප්ටර් එකයි තුන්වෙනි චැප්ටර් එකයි. කලින් එපිසෝඩ් එක ඉවර වෙද්දී ජින්මුගේ සිස්ටම් එක වගේම සිස්ටම් එකක් සූහටත් හම්බුණා කියලා අපිට බලා ගන්න පුළුවන් වුණා. අද කතාව ඉස්සරහට යන්නේ ඒ සීන් එකේ ඉඳලා. කලින් එපිසෝඩ් එකේදී ඔයාලට මතක ඇති අපි දැක්කා සූහෝ අර ගෑනු ළමයා තනියම ක්ලාස් රූම් එකේ දාලා එළියට දුවගෙන යන සීන් එක. එයා එළියට දුවගෙන යන ගමන් ඉන්නකොට එයාට මතක් වෙච්ච තවත් මතකයක් ගැන පෙන්වන ගමන් තමයි අද කතාව පටන් ගන්නෙ. පැහැදිලි හොල්මන් කරන මතකයක් සූහෝගේ හිතේ ඇවිස්සුණා. සූහෝට මතක් වුණා එයා දවසක් දැකපු එක දිග හීනයක් ගැන. ඒක හරියට ගේම් එකක් වගේ. ඒ හීනේදී එයා උඩට යන හැම තට්ටුවකදීම එයා එන්න බලවත් වෙන යක්ෂයන්ට මුහුණ දුන්නා. එයාලව පරද්දන්න නම් සූහෝටත් බලවත් වෙන්න වුණා. මාන්සියක් නැතුව සටන් කරලා එයා ලෙවල් අප් වුණා. ලබන හැම ජයග්‍රහණයක්ම එයාව ඉහළටම අරගෙන ගියා. අන්තිමට එයා උසම තට්ටුවට යනකම්ම. ඒ අන්තිම තට්ටුවේදී ෆයිනල් බොස් සූහෝ වෙනුවෙන් බලාගෙන හිටියා. ඒක බලය දැක්කම බය හිතෙන ඒ වගේම පුදුම හිතෙන තරම් බලවත් සතුරෙක්. සූහෝගේ හිතට වැඩිපුරම වැදුනේ ඒ අන්තිම සතුරා කවුද කියන එක. එයා නාඳුනන කෙනෙක්වත් මුහුණක් නැති සත්වයෙක්වත් නෙමෙයි. ඒ සූහෝගේම තාත්තා. හීනේදී සතුරෙක් වුණත් එයාගේ තාත්තා හැමදාමත් හිටියේ කවදාවත් සැලවෙන්නේ නැති බලයකයි ඔරොත්තු දීමේ හැකියාවකයි සංකේතයක් විදිහට. සූහෝ හැමදාම එයාගේ තාත්තව දැක්කේ ශක්තිමත් විශ්වාසවන්ත කෙනෙක් විදිහට. ඕනම බාධකයක් පහු කරගෙන යන්න පුළුවන් කෙනෙක් විදිහට. එයා කල්පනා කළා එයාගේ තාත්තා කොහොමද ඒ වගේ ශක්තියක් ලබාගත්තේ කියලා. ඒ වගේම මේ වගේ වෙලාවකදී තාත්තා මොනව කරාවිද කියලා සූහෝ කල්පනා කරා. ඔයාලට කියන්න ඕනේ අපි මෙතනදි මේ සූහෝ දැක්ක හීනේ සීන් එක දැන් මෙතන මේ වෙලා තියෙන්නේ මොකක්ද කියලා කෙටියෙන් පෙන්නලා තිබ්බත් ඉස්සරහට මම අරගෙන එන සෝලෝ ලෙවලින් එපිසෝඩ්ස් වලදී මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙමත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ සූහෝ ආයෙමත් ක්ලාස් රූම් එකට ඇවිල්ලා එයා අරගෙන ආව ෆයර් එක්ස්ටින්ග්විෂර් එකෙන් අර යක්ෂයාට ඇටැක් කරන සීන් එක. ලොකු දෙයක් වදින සද්දයක් මුළු කාමරේම දෝංකාර දුන්නා. සූහෝ එයාගේ මුළු ශක්තියම ෆයර් එක්ස්ටින්ග්විෂර් එක හතර වටේට වනමින් හිටියා. එයා කෙලින්ම ඒ යක්ෂයාගේ ඔළුවට ගැහුවා. ඒ පාරේ සැරට සතා වැනිවෙනි පස්සට ගියා. සූහෝ ගල් ගහිලා හිටියා. උත්තර හොයමින් එයාගේ හිත පිස්සුවෙන් වගේ වැඩ කරා. එයා ඒ දරුණු ඇත්ත දැනගෙන හිටියා. අවේකන් වෙලා නැති මානනැති කෙනෙක්ගේ ප්‍රහාර මැජික් යක්ෂයට විරුද්ධව වැඩක් වෙන්නේ නැහැ. බය සූහෝගේ හිතේ කොනකට වෙලා පුරන්න පටන් ගත්තා. මට මොනවද කරන්න පුළුවන්? මම කොහොමද මෙයාට ආයමත් ගහන්නේ? ඒත් එක්කම අමුතු දෙයක් වුණා. සූහෝගේ වටේ තිබ්බ හැම කලබලෙම එකපාරටම නැවතුණා. ඒ ගෑනු ළමයා යක්ෂ විතරක් නෙමෙයි හුලඟ පවා කාලෙත් එක්ක නැවතිලා ගියා. කිසිම දෙයක් හෙලවුණේ නැහැ. හැමදේම හීනයක් වගේ නිෂ්පල නිහඬතාවයක එල්ලිලා තිබුණා. ඒ අදාහ ගන්න බැරි දර්ශනය තේරුම් ගන්න හදද්දී සූහෝගේ හිත අවුල් වුණා. හරියට කාලයම නැවතුණා වගේ එයාට දැනුණා. ඒ නිහඬතාවය මැද්දේ පොඩි නාදයක් යන්තමට දෝංකාර දුන්නා. ඒක එයාගේ අවධානය ඇදලගත්තා. සූහෝගේ ඉස්සරහින් නොටිෆිකේෂන් එකක් මතු වුණා. ඒකේ වචන පැහැදිලි. මගහරින්න බැරි තරම්. දුබලයාගේ ධෛර්යය Courage of Weak කියන ක්වෙස්ට් එකේ අවශ්‍යතා සම්පූර්ණ කරපු එකට සුබපතලා සූහෝට මැසේජ් එකක් ආවා. එයා ඒක තේරුම් ගන්නත් කලින් තවත් නොටිෆිකේෂන් එකක් මතු වුණා. සූහෝට ප්ලේයර් කෙනෙක් වෙන chance එකක් තියෙනවා කියලා ඒ නොටිෆිකේෂන් එකෙන් කිව්වා. ඒ වචන හරියට එයාගේ හීනකින්ම උදුරගෙන ආව වගේ සූහෝට දැනුණා. එයා අර කලින් යක්ෂයොත් එක්ක සටන් කරලා බලවත් වෙලා එක අභියෝග පහු කරගෙන උඩට ගියපු හීනෙන් මේ අවස්ථාව අහක දාන්න බැරි තරම් වටින එකක් වුණා. ජීවත් වෙන බලය ඕන කරන ලෝකෙක ශක්තිය ලබා ගන්නවා කියන අදහස සූහෝගේ හිතට හොඳටම වැදුනා. ඒ දීමනාව බාර ගන්නව ඇරෙන්න එයාට වෙන කරන්න දෙයක් නැහැ වගේ එයාට දැනුණා. සූහෝ ඒ තීරණය ගත්ත ගමන්ම තවත් මැසේජ් එකක් ආවා ආයෙමත් එයාට සුබපතලා. සිස්ටම් එක පොරොන්දු වුණා එයාට ලෙවල් අප් වෙන්න උදව් කරනවා කියලා. ඒත් ඒක අනතුරු ඇඟෙව්වා මේක නම් මේ පාර හීනයක් නෙවෙයි. ජීවත් වෙන තියෙන්නේ එක ජීවිතයයි කියලා. ඒත් එක්කම අලුත් උපදෙසක් ආවා. එයාගේ පළවෙනි ක්වෙස්ට් එක විදියට පැවරුනේ මිස් බෝන් කියන යක්ෂයාව පරද්දලා ලෙවල් අප් වෙලා ශක්තිය ලබා ගන්න එක. සූහෝගේ ඇඟ ඇතුලෙන් අමුතු වෙනසක් දැනෙද්දී ඒ නම එයාගේ හිතේ කොටු වුණා. කාලය ආයෙමත් වැඩ කරන්න පටන් ගත්තා. යථාර්ථයට ආයෙමත් පණෙද්දී තිබ්බ නිශ්චලකම නැති වෙලා ගියා. සූහෝ අර ගෑනු ළමයාට කෑ ගහලා කිව්වා දුවන්න කියලා. ගෑනු ළමයා ආයෙත් පියවිසියට ඇවිල්ලා එයා අමාරුවෙන් නැගිටලා දිව්වා. සූහෝගේ පෙනීම තියුණු වෙලා තිබ්බා. එයාට මීට කලින් කවදාවත් නොදකපු දේවල්
පේන්න පටන් ගත්තා. එයා ඉස්සරහ හිටපු යක්ෂයන්ගේ ඔළුවලට උඩින් එයාලගේ නම්පා වෙමින් තිබ්බා. ඒකෙන් එයා අඳුරගත්තා රාක්ෂයෝ වෙච්ච එවේකන් වෙලා නැති දෙන්නෙකුයි එක හන්ට කෙනෙකුයි ඉන්නවා කියලා. දැන් මැජික් බීස් කියලා උඩින් ලේබල් වෙලා තිබ්බ ඒ සත්තු නවත්තන්න බැරි තරම් තරුණුකමකින් ගොරවගෙන සූහෝගෙන්කට පැන්නා. සූහෝ ෆයර් එක්ස්ටින්ග්විෂර් එක තදින් අල්ලගත්තා. ළඟට එන යක්ෂයන්ට මුහුණ දෙන්න ලෑස්ති වෙලා. එයාගේ මුළු හයියම දාලා දරුණු පාරකින් ඒක වැනුවා. ඒ පාර හරියටම ළඟ හිටපු යක්ෂයාගේ ඇඟේ පැදිලා එයාව බැනිවෙන ගියා. කිසිම පැකිලීමක් නැතුව සූහෝ ඒ පාර දිගටම ගෙනහින් අත මිටමොලවලා විනාශකාරී පංච එකක් ගැහුවා. ඇටකටු කුඩු වෙලා යන තරම් ඒ බලවත් පාර වැදිලා ඒ යක්ෂයා සිවිලිමේ වදිනකම්ම උඩට වීසි වුණා. එයාගේ අත දිහා බලාගෙන හිටපු සූහෝ එයාට දැන් ලැබිලා තියෙන ඵලය ගැන පුදුම වෙලා ගියා. Taman දැන් අවේකන් වෙලා කියලා එයාට තේරුම් යන්න පටන් ගනිද්දිම තවත් යක්ෂයෙක් සූහෝගෙන්කට පැන්නා. Tamanට අලුතෙන් ලැබිච්ච බලය ගැන Tamanට හිතා ගන්නවත් බැරුව හිටපු සූහෝ ඉබේටම වාගේ පියාඹන කකුල් පාරක් ගැහුවා. දෙවෙනි යක්ෂයාත් ඒ පාර වැදිච්ච ගමන්ම බිම ඇදගෙන වැටුණා. එයාගේ ඇඟ බිම වැදිලා කුඩු වෙලා ගියා. මේ කලබලේ දිගහැරෙද්දි සූහෝගේ පෙනීම නොටිෆිකේෂන් වලින් පිරීලා ගියා. ඒ වයින් එයාගේ දියුණුව තහවුරු වුණා. ක්වෙස්ට් එක ඉවරයි. මිස් බෝන්ව පරාජය කරාට රිවර්ඩ් එකක් ලැබුණා. තමන්ගේ මේ වෙනස් වීම ගැන දැන් එයාට සහතිකයක් දැනෙද්දි එයාට ලොකු තෘප්තියක් ආවා. සූහෝ ඉතුරු වෙලා හිටපු අන්තිම යක්ෂයාට මුහුණ දෙන්න වේගයෙන් ගියා. සූහෝගේ අතේ යක්ෂයාගේ මුහුණ වැදිලා ගිගුරුම් දෙන පාරක් වැදුණා. හැබැයි ඒ යක්ෂයා යන්තම් බැනිවෙනි ගියා විතරයි. එයා ඒ පාරට ඔරොත්තු දුන්නා. ටික වෙලාවකට සූහෝට අදහගන්න බැරුව ගල් ගැහුණා. මේක පාරකින් යක්ෂයෝ බිම දාන්න එයාගේ හයිය මදි වුණා. මිස් බෝන් ආපහු පාර දුන්නා. උගේ එක නියපොත්තක් සූහෝගේ පපුව ඇතුළටම බැස්සුවා. වේදනාවෙන් කරන සත්‍යයක් තාද්දී ඒ වේදනාව සූහෝගේ ඇඟ පුරාම දිව්වා. දත් මිටි කකා සූහෝ මම්මුලා සහගත කකුල් පාරකින් ආපහු ගැහුවා. ඒ පාරට යක්ෂයා කාමරේ අනිත් පැත්තට වීසිලා ගියා. එයා පපුව අල්ලගනිද්දී එයාගේ හිත පිස්සුවෙන් වගේ වැඩ කරන්න පටන් ගත්තා. දරුණු ඇත්තක් සූහෝට තේරුම් ගියා. මට ඕනවලට ඩැමේජ් වුණොත් මමත් මැජික් යක්ෂයෙක් වෙන්න ඉඩ තියෙනවා. මේ දරුණු ඉරණමෙන් මගේ අවේකන් වෙන එක නවතීද කියලා හිතෙද්දී සූහෝ බයෙන් බෙවුලන්න පටන් ගත්තා. එයාගේ ඒ බලාපොරොත්තු සුන් වෙලා තිබ්බ එක නොටිෆිකේෂන් එකකින් නැවතුණා. ඒකේ තිබ්බේ හානිකර ස්ටේටස් ඉෆෙක්ට් එකක් හඳුනගත්තා. ඒත් දීර්ඝායුෂ කියන ඉෆෙක්ට් එක ඒකෙන් නැති කළා කියලා. ඒ වචනේ එයාගේ මතකෙට වැදුනා. එයාට මතක් වුණා කලින් ස්ටේටස් වින්ඩෝ එකේ ඒක යන්තමට දැක්ක කියලා. ඒත් ඒකේ වටිනාකම දැන් තමයි ලොකෝටම දැනුනේ. මිස් බෝන් නවතින්නේ නැතුව ආයෙම සූහෝගෙන්කට පැන්නා. ඒක සූහෝව බිම දාලා එයාව බිමට තද කරගෙන හිටියා. සතාගේ ප්‍රහාරය මම්මුලාවෙන් නවත්වන්න හදද්දී සූහෝගේ අත් දෙක හොඳටම වෙහෙසුණා. එයාගේ හිත කලකිරීමෙන් පිරීලා එයා තේරුණා ඩී රෑන්ක් එකේ එක එක පරද්දන්න එයාගේ ශක්තිය තාමත් මදි කියලා. ඒකෙන් තහවුරු වුණා සූහෝගේ රෑන්ක් එක තාමත් ඊ රෑන්ක් එකට වඩා උඩින් නැහැ කියලා. යක්ෂයාගේ කට ටිකෙන් ටික ලං වෙද්දී සූහෝගේ අදිෂ්ඨානය තවත් වැඩි වුණා. මම්මුලා සහගතව එයාව වැඩ කරන්න එයාවම පෙළඹෙව්වා. සිස්ටම් එකේ ඉන්ටර්ෆේස් එක බලද්දී එයා දැක්ක එයාගේ රිපෝට් එක බාරගන්න ඔප්ෂන් එකක් තියෙනවා කියලා. කිසිම පැකිලීමක් නැතුව එයා එක ඇක්ටිවේට් කළා. එහෙම කරපු ගමන්ම ලොකු බලයක් එයාගේ ඇඟ පුරාම දුවන්න පටන් ගත්තා. එයාගේ ස්ටේටස් එක වැඩි වුණා. ඒ එක්කම සූහෝගේ ශක්තියත් වැඩි වෙන්න පටන් ගත්තා. සූහෝ ලොකු සද්දයක් දාලා එයාගේ ඇඟේ තිබ්බ හයිය ඔක්කොම එකට එකතු කරලා එයාව බිමට තද කරගෙන හිටපු යක්ෂයව පසට තල්ලු කරා. යක්ෂයා අහසේ විසි වෙලා උඩට ගිහිල්ලා බිම වැටුණා. උගේ දිලිසෙන ඇස් දෙක මාරාන්තික බැල්මකින් සූහෝ දිහා බලාගෙන හිටියා. කිසිම ගාණක් නැතුව එයා යක්ෂයාගේ ඇඟට පැනලා කෙලිම මූණට විනාශකාරී පංචකක් දුන්නා. පාර වැදිච්ච තැනින් ලේ විසි වුණත් තත යන්තම්වත් හෙලවුණේ නැහැ. තමන්ගේ වැඩි කරගත ශක්තියත් මේ යක්ෂව බිම දාන්න මදි කියලා තේරෙද්දී සූහෝට කේන්ති ගියා. වෙන කරන්න දෙයක් නැති තැන සූහෝ ආයෙමත් සිස්ටම් එකට ගියා. එයා ගාව තිබ්බ හැම රීවර්ඩ් පොයින්ට් එකක්ම එයාගේ ශක්තිය කියන ස්ටේටස් එකට දැම්මා. එහෙම කරද්දී අමුතු බලයක් සූහෝගේ ඇඟ පුරාම දිව්වා. එයාගේ ඇඟ සැහැල්ලු වේගවත් ඒ වගේම ප්‍රතික්ෂේප කරන්න බැරි තරම් ශක්තිමත් කියලා දැනුණා. අත් දෙක මිටිමොලවගත්ත සූහෝ තවත් රවුමක් යන ලෑස්ති වුණා. නවත්වන්න බැරි කේන්තියකින් සූහෝ නොනවතින ප්‍රහාරයක් පටන් ගත්තා. ගහන හැම පංචයකකින්ම ඇටකට කුඩු වෙලා යන තරම් සැරට යක්ෂයට වැදුනා. ඒ පාරවල්වල කම්පන තරංග හුළඟ පුරාම විසි වුණා. එයා එයාගේ හැකියාව ගැන පුදුම වුණා. සූහෝට තේරුණා තමන්ගේ රෑන්ක් එකේම හිර වෙලා ඉන්න අනිත් අවේකන් වෙච්ච අය වගේ නෙමෙයි. තමන්ට ලෙවල් අප් වෙලා තව තවත් ශක්තිමත් වෙන්න
පුළුවන් කියලා. හැමදාම බලය තීරණය කරපු තද රෑන්කින් සිස්ටම් එක මේ අලුත් හැකියාවන් ඉස්සරහා කිසිම තේරුමක් නැති දෙයක් වගේ පේනුණා. කේන්තියනුයි අධිෂ්ඨානයේ පිරල හිටපු සූහෝ යක්ෂයව අල්ලගෙන බිත්තියක් දීගේ පීසි වෙලා කඩාගෙන යන්න ගැහුවා. සටන දිගටම යද්දී කොන්ක්‍රීට් කුඩු වෙන සද්දේ බීදුරු බිදෙන සද්දේ දෝංකාර දුන්නා. ගහන හැම පාරක්ම සූහෝට එයාගේ බලය ගැනයි කරන්න බැහැ වගේ පේන දේවල් වුණත් දිනන්න තියෙන හැකියාව ගැනයි විශ්වාසය වැඩි වුණා. අන්තිමට එක අවසන් මහා ප්‍රහාරයකි සතා බිම ඇදගෙන වැටුණා. එයාගේ ඇඟ කැඩිලා පර නැතුව ගිහින් තිබ්බා. සූන්පුන් මැද හිටගෙන හිටපු සූහෝගේ පපුව වහන්සේටයි සතුරටයි හදි දැම්මා. එයාගේ අධිෂ්ඨානය පොඩ්ඩක්වත් අඩු වෙලා තිබ්බේ නැහැ. එයා අද්දක තදින් මිටිමුලව ගත්තා. එයා අවේකන් වෙලා හිටියේ නිකම්ම නිකං හන්ට කෙනෙක් විදිහට නෙමෙයි. මුළු තත්ත්වෙම අනිත් පැත්ත හලවන්න පුළුවන් බලවේගයක් විදිහට. සූහෝ තීරණය කළා එයාගේ ශක්තිය පාවිච්චි කරලා අනතුරේ ඉන්න අයව බේර ගන්නයි මේ දිගහැරන ලොකු අවුල ඉවරයක් කරනවයි කියලා. ඒ පාරම තවත් කෙනෙක්ගේ අවුල්චාලේ මැද්දෙන් මතුවුණා. ලොකු කඩුවකුත් ඇදගෙන. වයවෙච්ච මිනිස්සු හැමතැනම විසිරලා යද්දී වාතාවරණය තවත් නොසන්සුන් වුණා. කඩාගෙන වැටෙන වටපිටාව පුරාම එයාලගේ කෑ ගන්න සද්දේ දෝංකාර දුන්නා. අර රූපේ උඩට පැනලා සූහෝ හිටපු බිල්ඩින් එකට එකපාරටම ලෑන්ඩ් කරා. අලුතෙන් ආපු කෙනා සීරෑන්කගේ මිස් බෝන් කෙනෙක්. එයා එක ෂණිකයකින් සූහෝ ළඟට ඇවිත් විනාශකාරී බලයකින් එයාගේ කඩුව වැනුවා. ඒ පාර මුළු බිල්ඩින් එක පුරාම දෝංකාර දුන්නා. බිල්ඩින් එක හෙල්ලෙන්න පටන් ගත්තා. සුන්බුන් බැස්සක් වගේ කඩාගෙන වැටුණා. මුළු නගරේ පුරාම ස්පීකර් වලින් හදිසි ඇනවුන්ස්මන්ට් ඇහෙන්න පටන් ගත්තා. කොරියාවේ කලා විශ්වවිද්‍යාලය ළඟ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට පුළුවන් ඉක්මනට ඒ ප්‍රදේශයෙන් ඉවත් වෙන්න කියලා ඒවයින් දැනුම් දුන්නා. ආමිකේ අය වැදගත් තැන්වල ස්ථානගත වෙලා ළඟපාත තිබ්බ උස බිල්ඩින් එකක ඉඳන් මේ විනාශය බලාගෙන හිටියා. ඔෆිසර්ස්ලා තත්ත්වය ගැන කතා කරද්දී වාතය නොසන්සුන්කමින් පිරුණා. එයාලගේ මූණු හරිම බරපතලයි. එක ඔෆිස කෙනෙක් තමන්ගේ අසරණකම් පිළිගනිමින් කලකිරීමෙන් කතා කරා. මේ තර්ජනය නවත්තන්න පුළුවන් තරම් ශක්තිමත් හාන්ට කෙනෙක් කෙනකම් බලාගෙන ඉන්නවා ඇරෙන්න එයාලට වෙන කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබ්බේ නැහැ. මේ පරක්කුව ගැන එක කතා පැතිරෙන්න පටන් ගත්තා. ඉන්ෆෙක්ට් වෙච්ච හන්ටර්ස්ලා ගැන තියෙන බය නිසා සීරෑන්කගේ හන්ට කෙනෙක් යක්ෂයෙක් වෙන්න ඉඩ තියෙනවා කියන කතාවකුත් පැතිරෙන්න පටන් ගත්තා. හැමෝගෙම ඇස් ගියේ එයාලගේ ටැබ්ලට් වල තිබ්බ දත්තවලට. ඒකෙන් අරකම දේ තහවුරුණා. මේ විනාශය කරන සතා තමයි කිම් ජෝසුන්. එයා සීරෑන්කගේ හැකියාවන් තිබ්බ කලින් ටෑන් කෙනෙක් විදිහට වැඩ කරපු හන්ට කෙනෙක්. එයා දැන් මිස් බෝන් කෙනෙක් වෙලා. බිල්ඩින් එක ඇතුලේ සූහෝ අර පාර වැදුනට පස්සේ ආයමත් බැලන්ස් වෙන්න දඟලන ගමන් හිටියා. එයා තත්ත්වය තේරුම් කරන හදද්දී එයාගේ හිත ආයමත් පිස්සුවෙන් වගේ වැඩ කරා. මිස් බෝන් බොහෝදුරට පැනලා ඇත්තේ පල්ලෙහා තිබ්බ ෆ්ලෝ එකකින්. මේකේ හයිය සූහෝට මෙච්චරලා හම්බෙච්ච යක්ෂයන්ගේ හයියට වඩා ගොඩක්ම වැඩි. මෙයා ආයුධයක් පාවිච්චි කළා. ඒ වගේම අනිත් අයගෙන් වෙන් කරලා පෙන්නපු මාරාන්තික අදහසකුත් ඒක ගාව තිබුණා. මිස් බෝන් ආයමත් තැඟට පැන්නා. උගේ කඩුව හිතාගන්නවත් බැරි නිවැරදි ඉලක්කයකින් කුණක කපාගෙන ගියා. සූහෝට යන්තමින්නේ පාරෙන් බේරෙන්න පුළුවන් වුණා. ඒකේ තියුණු තලය අඟල් ගානකින් සුවගේ බෙල්ල පහු කරගෙන ගියා. එයා එයාගේ විශ්වාසවන්ත තාවකාලික ආයුධය වෙච්ච ෆයර් එක්ස්ටින්ග්විෂර් එක අල්ලගෙන සටන් කරන්න ලෑස්ති වුණා. කිම් ජොන්සුගේ රූපය සම්පූර්ණයෙන් පාලනය කරන යක්ෂයා ද්වේෂසහගත විදිහට hina වුණා. මිස් බෝන් නවත්වන්නේ නැතුව ඉස්සරහට ඇවිල්ලා හොඳට හිතලා බලලා වගේ දරුණු විදිහට කඩුවක් වැනුවා. සූහෝ ෆයර් එක්ස්ටින්ග්විෂර් එකෙන් ඒ පාර නවත්වන්න හැදුවත් යක්ෂයාගේ ආයුධය ඒක කෙලින් කපාගෙන ගියා. ෆයර් එක්ස්ටින්ග්විෂර් එක දෙකට මැදින් වෙන් වුණා. කැඩිච්ච ෆයර් එක්ස්ටින්ග්විෂර් එකෙන් දුමක් පිට වෙලා ටික වෙලාවකට මිස් බෝන්ගේ පෙනුම නැති වුණා. chance එකක් දැකපු සූහෝ දොරෙන් එළියට පැනලා දුමාරේ ඇතුලේ නොපෙනී ගියා. එයා දුවන ගමන් සූහෝගේ හිත අවුල් ජාලයක් වුණා. සීරෑන්කගේ මිස් බෝන් කෙනෙක්ට මූණ දෙන එක එයාගේ දැනට තියෙන හැකියාවන් ඉක්මවා යන දෙයක්. එයා දැන් ලෙවල් අප් වුණත් බලේ තියෙන ලොකු පරතරය පැහැදිලිවම පේනුණා. රෑන්ක් සිස්ටම් එකේ ඇත්ත තත්ත්වය එයාගේ හිතට කාවැදුනා. අවේකන් වෙච්ච අය රෑන්ක් වලට බෙදලා තියෙන්නේ හේතුවක් ඇතුව. ඊළඟට මොකක්ද කරන්න කියලා හිතද්දී මංමුලා සහගත තත්ත්වය එයාව හොරන්න පටන් ගත්තා. එයාට දැන් කරන්න පුළුවන් එකම දේ මේ බියකරු හීනි ඉවර කරන්න දක්ෂ හන්ට කෙනෙක් කෙනකම් බලාගෙන ඉඳලා
ප්‍රාර්ථනා කරන එක විතරයි. නවත්වන්නේ නැතුව පස්සෙන් පන්නන් ආපු යක්ෂයා එක පාරටම නැවතුණා. උගේ බැල්ම අලුත් ඉලක්කයක් පැත්තට හැරුණා. උගේ දරුණු බැල්ම වහලයක් උඩ හිටගෙන හිටපු ගෑනු ළමයි 3 දෙනෙක්ව ඉලක්ක කළා. සූහෝ ඒ පැත්ත බලලා බයටම ගල් ගැහුණා. ගෑනු ළමයි 3 දෙනා ඒ වෙලාවේ තිබ්බ අනතුර ගැන දැනගෙන හිටියේ නැහැ. එක්කෙනෙක් කිව්වා හන්ටර්ස්ලා එනකම්ම ඉමු කියලා. එයාලව ඇවිත් බේරගන්නේ කියන බලාපොරොත්තුවෙන් එයාලා එලෙලා හිටියා. අනිත් කෙනා කිව්වා උදව් අනිවාර්යයෙන්ම ඉක්මනටම ඒවි කියලා. යක්ෂයා පැකිලුනේ නැහැ. එකම එක දරුණු පිම්මකින් යක්ෂයා ගෑනු ළමයින්න පැත්තට පැන්නා. බයට පණ නැතිලා හිටපු ගෑනු ළමයින්ට බෙලාට ප්‍රතිචාර දක්වන්න බැරි වුණා. යක්ෂයා එකම එක අනුකම්පාවක් නැති පාරකින් එයාලව ඉවර කරලා දැම්මා. ඉතුරු උනේ නිශ්ශබ්දතාවය විතරයි. කලකිරීමයි කේන්තය ඇඟ ඇතුලේ උතුරද්දී තෝපිහකු තත වුණා. හන්ට කෙනෙක් එනකම් බලාගෙන ඉන්න තවත් වෙලාවක් තිබ්බේ නැහැ. මේ යක්ෂයා කරන විනාශය දිගටම කරගෙන යන්න දෙන්න යාට බෑ. අදිෂ්ඨානයෙන් සූහෝ යක්ෂයා පැත්තට පැන්නා. ලොකු පැනීමකින් සූහෝ කෙලින්ම යක්ෂයාගේ ඔළුවට වැලමිටෙන් ගැහුවා. උගේ අවධානය කඩන්න හිතාගෙන. ඒත් ඒ පාර වැදිලත් ඌ ගහනකටවත් ගත්තේ නැහැ. මිස් බෝන් ආපහු හැරිලා සූහෝ ටිකට කලින් හිටපු තැන කඩුවෙන් කැපුවා. සූහෝගේ මාරාන්තික පාරෙන් යන්තම් බේරුණා. එයාගේ පපුව ඇතුලේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. තත්ත්වය පැහැදිලි. මේක වැරදි පියවරක්. එකම එක පාරක් වැදුනොත් එයා මැරෙනවා. ඒ සූහෝට පසට යන බැරි වුණා. මේ සතාට තාවත් විනාශයක් කරන්න ඉඩ දෙන්න යාට බැහැ. එයාගේ හයියේ වේගයේ අන්තිම බිඳුවටම අරගෙන සූහෝ පංච් පෙරියක් ගැහුවා. ඒ හැම එකක්ම හරියටම යක්ෂයාගේ වැදුනා. පාර පිට පාර ගහගෙන එයා ඉස්සරහට ගියත් මිස් බෝන් කිසිම අනුකම්පාවක් නැතුව නිවැරදි ඉලක්කයකින් ආපහු පහර දුන්නා. උගේ කඩුව මාරාන්තික විදිහට වේගයෙන් වැනුවත් සූහෝ යන්තමට නූලෙන් වගේ හැම පාරකීම බේරුණා. අන්තිමට සුහෝට චාන්සයක් හම්බුණා. එක පාරටම වේගය වැඩි කරලා එයා කෙලින්ම යක්ෂයාගේ මූණට දන හිසෙන් ගැහුවා. ඒ ඌව බැනෙන සලස්වන්න හිතාගෙන. ඒත් එයා පුදුම වෙන්න සතා හෙරමුණේවත් නැහැ. ඒකේ ඔරොත්තු දීමේ හැකියාව මිනිසෙක් වගේ නෙවෙයි තිබ්බේ. chance එකෙන් ප්‍රයෝජන අරගෙන යක්ෂයා පහු ගැහුවා. යක්ෂයාගේ කඩුව සුහෝගේ ඇඟ හරහා ගිහින් එයාගේ මාස් ඇතුළටම ගැඹුරටම කැපුණා. වේදනාවක් ඇඟ පුරාම පුපුරලා යද්දී තුවාලෙන් ලේ ගලන්න පටන් ගත්තා. එයාට සිහිය යන්නත් කලින් මිස් බෝන් දරුණු කකුල් පහරක් ගැහුවා. ඒ පාරට සුහෝ හරියට රෙදි බෝනික්ෙක් වගේ බිසි වෙලා කියා. එයා පිළිකුල් හිතන සද්දකින් බිත්තියේ වැදුනා. ඒ පාරේ සැරට සුහෝ යන්තමින් සිහියෙන් එලිලා හිටියා. එයාගේ හෙල්ත් පොයින්ට්ස් අන්තිම බිඳුවටම අඩු වෙලා තිබ්බා. එයාව මරණය අද්දරටම ඇදලා දැම්මා. හතිදාන ගමන් සුහෝට තේරුණා තමන් මාරාන්තික පාරකින් යන්තමට බේරුණා කියලා. සමහර විට ඒ තවමත් සිස්ටම් එක එයාට මැරෙන්න දෙන්නේ නැතුව බේරගත්ත නිසා වෙන්න ඇති. මිස් බෝන් එයාට උඩින් නැගිටලා හිටියා. එයා දඟලන හැටි බලාගෙන උගේ පිළිකුල් හිනාව තවත් වැඩි වුණා. සුහෝගේ ඇඟ වේදනාවෙන් කෑ ගැහුවත් එයා ආයෙමත් බලෙන්ම දෙපයින් හිටගත්තා. එයාගේ තුවාල වලින් දිගටම ලේ බේරිලා එයා යට තිබ්බ බිම රතු පාටින් පාට කළා. බෙවුලන ඒත් අදිෂ්ඨානයෙන් පිරුණු එයාගේ අත් දෙක එයා පස්සට යන්නේ නැහැ. උඩ තිබ්බ අහස අස්වාභාවික කේන්තියකින් ඝර්ෂණා කළා. දරුණු අකුණු පාරවල් වලින් ඒක පිරීලා ගියා. මිස් බෝන් සූහෝ ළඟට එද්දී උගේ දරුණු මරණ කඩු පහර ලෑස්ති කරගෙන තිබුණා. යන්තමින් සිහියෙන් හිටපු සූහෝ එයාගේ බෙවුලන අත් දෙක මිටිමුලව ගත්තා. එයාගේ තුවාල වෙච්ච ඇඟ විවේකයක් කිල්ලලා කෑ ගැහුවත් එයා පරාද වෙන්න කැමති වුණේ නැහැ. යක්ෂය එයා ළඟට ආව ගමන්ම ආසෙ තිබ්බ හිස් කමටත් වඩා කළුවර තනිකළු අකුණු පාරක් ආස ඉරාගෙන ආවා. තියුණු කෑගහිල්ලකින් හුණග පුරාම පිරෙන්න පටන් ගත්තා. ඒත් එක්කම රූපයක් ඒ අවුල්චාලේ මැදින් පල්ලෙහාට බැස්සා. ඒක විනාශකාරී නිවැරදි ඉලක්කයක වදිද්දී පොළව දරුණු විදියට හෙල්ලුණා. මිස් බෝන්ව හුළඟ මැද නවතිද්දී ඒ වැදිච්ච පාර මහා විනාශයක්. සුඹුන් වැස්සක් එක්ක පොළව පුපුරලා ගියා. කම්පන තරංගයෙන් සුම්බුන් සහ දූවිලි හැම පැත්තටම වීසි වුණා. පෙනීම බොඳ වෙලා මැකිලයමින් හිටපු සූහෝ මැදට පැන සතාව යන්තමට දැක්කා. දූවිලි අඩුවෙද්දී ලොකු රූපයක් මතු වුණා. ඒකේ සෙවණැල්ල පැහැදිලිවම අතුරගන්න පුළුවන්. ඒ කූඹියෙක්. එයා කවදාවත් දැකලා නැති જાතියේ අමුතු යක්ෂයෙක්. හිතාගන්නවා බැරුව සූහෝ සිහිය නැතුව බිම ඇදගෙන වැටුණා. අර රූපේ එයාගේ අත් දෙක දිග හැරියා. ඒකින් අමුතු බලයක් විහිදුවා. සුව කරන ශක්තියක් ඒකේ අත්වලින් ගලාගෙන ඇවිල්ලා සූහෝ උණුසුම් සුවපත් කරන එළියකින් වෙලා ගත්තා. දුකක් ගෑවුණු ඒ රූපේ කටහඬ
තමන් පරක්වුණ එකට කනගාටුව පළ කරා. ඒ ජින්බූගේ පක්ෂ පාතීම ෂැඩෝ එක බේරු. තාමත් පණ පිටින් හිටපු මිස් බෝන් ගොරෝන සද්දකින් ආයමත් නැගිට්ටා. කළුදුමකින් බැහැල හිටපු බේරුගේ බැල්ම මිස් බෝන් දිහාට යොමු වුණා. තමන්ගේ රජතුමාට හානි කරන සතුරාට තිබ්බ හිතේ හයිය පිළිගනිද්දී එයාගේ කටහඬ පිළිකුලෙන් පිරලා තිබුණා. කිසිම පැකිලීමක් නැතුව බේරු වැඩේට බැස්සා. හිතාගන්න බැරි වේගයකින් සහ නිවැරදි ඉලක්කයකින් එයා මිස් බෝන්ව කෙලින්ම දෙකට මැදින් කපලා දැම්මා. උගේ උඩුකය හැම තැනටම ලේ විසිවෙන ගමන් බිම ඇදගෙන වැටුණා. තවත් තැනක ටලීම් මම්මුලාවෙන් මොප් එකක් තද කරගෙන එයාගේ පැත්තට දුවගෙන එන යක්ෂයෙක්ට මූණ දෙන්න බලාගෙන හිටියා. බයට ගල්ගැල හිටපු එයා උදව් ඉල්ලලා කෑ ගැව්වා. යක්ෂ පාරක් ගහන්නත් කලින් ලොකු හුලම් පාරක් ඒ හරහා හමාගෙන ගියා. එක සැනිකයකින් සතා හුලගේ උඩට වීසි වුණා. බිම ඉතුරු වුණේ උගේ බූට්ස් දෙක විතරයි. බේරු කියන්නේ තනිකරම විනාශයේ බලවේගයක්. එයාගේ නියපොතු මනුස්ස ඇහැකට පේනට වඩා ගොඩක් වේගවත්. දනු කාර්යක්ෂමතාවයකින් එයා යක්ෂයන්ව ඉරලා දැම්මා. එයාගේ අතපය වලින් වදින හැම පාරක්ම තවත් ජීවිතයක් ඉවර කරලා දැම්මා. එයාලව විනාශ කරද්දී යක්ෂව වේදනාවෙන් කෑ ගැහුවා. සටන් බිම ලේ විලක්. ඒක බේරුගේ නවත්වන්න බැරි කේන්තියට හොඳම සාක්ෂිය වුණා. දුරින්දන් ඔෆිසර්ස්ලා ගල්ගැහිච්ච නිශ්ශබ්දතාවයකින් බලාගෙන හිටියා. අන්තිම සත්තු ටිකත් පැටෙද්දී මුළු ප්‍රදේශයම වෙලාගෙන තිබ්බ කලබලතාවය නිශ්චලකමකට හැරුණා. දැන් වෙච්ච දේ එයාලට හිතාගන්නවා බැරි වුණා. එයාලට පෙනුනේ නවත්වන්න බැරි විදිහට ආපු යක්ෂෝ රැලක් විනාශ වෙලා යන හැටි විතරයි. බේරු ආයෙමත් සුවගේ සිහිනැති ඇඟලකට ඇවිල්ලා හරිම ගෞරවනීය විදිහට පහත් වුණා. එයායේ තරුණයා දිහා ගෞරවයයි හුරුපුරුදුකමයි දෙකකින්ම බලාගෙන හිටියා. එයාගේ රූපේ උඩින් පෙනුණා. කුම්බි රජ්ජුරුවෝ කතා කරා. එයාගේ කටහඬේ තිබ්බේ ලොකු බරක්. ගොඩක් කල් ගියා මගේ තරුණ රජතුමනි. ඉතින් අපේ අද කතාව මේ විදිහට ඉවර වෙනවා. සෝලෝ ලෙවලින් රැග්නරොක් එක බලන්න කැමති කට්ටිය අපේ channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. next episode එකත් මම ඔයාලට ඉක්මනටම අරගෙන එන්නම්. එහෙනම් ඊළඟ episode එකෙන් හම්බ වෙනකන් අදට ගිහිල්ලා එන්නම්.